හරි ඕකේ. ඔයාලගේ දේශපාලන විද්‍යාවේ ස්වභාවය දේශපාලන අධ්‍යයන සහ ප්‍රවේශ කියන පළවෙනි පාඩමේ දේශපාලනය යන්න හඳුනා ගැනීම. දේශපාලන විද්‍යාව කුමක්ද යන්න වටහා ගැනීම කියන මේ අනුමාත්‍රකා දෙකට අපි මේ වෙද්දි පිළිතුරු සපයලා තියෙනවා. එතකොට අපිට අද තියෙනවා දේශපාලන විද්‍යාව අතර ඇති සම්බන්ධය පිළිබඳ පරීක්ෂා කරලා බලන්න. එතකොට මේ කලින් වීඩියෝ බලලා නැත්නම් ඔයාලට බලන්න පුළුවන් පහත ඩිස්ක්‍රිප්ෂන් වල ලින්ක් දාලා ඇති. එතකොට මේ ටියුට් එක සම්පති අය මේ WhatsApp නම්බර් එකට මෙසේජ් එකක් දාන්න මේකේ සම්පූර්ණයෙන්ම විස්තර කරලා තියෙනවා. ඒක තමයි විස්තර කරගෙන යන්නේ. ඒ කියන්නේ ටියුට් එකේ අපි නෝට් එක දීලා තියෙනවා. WhatsApp PDF එකක් ඉදින් මේක ගන්න පුළුවන්. කිසිම මුදලක් අය කරන්නේ නැහැ. ලංකාවටම ෆ්‍රී කරන වැඩක්. YouTube එකේ යන්නේ මේ සහ අපේ පහළ මොකද්ද? ආයි page වලින්මුත් ගන්න පුළුවන්. ඒ විදිහට ඒ ටික වලට සම්බන්ධ කරගන්න පුළුවන්. හරි. එතකොට අපිට අද තියෙන්නේ දේශපාලනය හා දේශපාලන විද්‍යාව අතර ඇති සම්බන්ධය පරීක්ෂා කරන්න කියන ප්‍රශ්නේ. මම කලින් වීඩියෝ දෙකේම කිව්වා අපි මේක රිවිෂන් එකක් විදිහට රචනා ප්‍රශ්න පත්‍ර වලට පිළිතුරු සපයන ආකාරයට තමයි කරගෙන යන්නේ කියලා. එතකොට ඔයාලට දන්නව ඇති රචනා ප්‍රශ්නයකට පිළිතුරු සපයද්දී අපි කොටස් තුනක් ආවරණය කරා කියලා. මතක් කර ගැනීම පිණිස හැඳින්වීම අවසානයේ කියලා කොටස් තුනක් අපි ආවරණය කරා. ලකුණු 20 ටෝටල් ප්‍රශ්නකදී මේකට ලකුණු 4ක් මේක ගත්තම ලකුණු 14ක් වගේ මේකට ලකුණු 2ක් වගේ හම්බුණා කියලා කිව්වා. හරි. එතකොට අපිට තියෙන දේශපාලන හා දේශපාලන විද්‍යාව අතර ඇති සම්බන්ධය පරීක්ෂා කරන්න කියන ප්‍රශ්නය. එතකොට මේකේ හැඳින්වීම ගොඩනගා ගන්න ඕනේ. මෙතන හැඳින්වීම කියන එක ලකුණු 4ක් හම්බෙන කොටස අපි ගොඩනගා ගන්න ඕනේ. මේ කොටස ගොඩනගාගෙන අපි දේශපාලනය කියන්නේ මොකද්ද? දේශපාලන විද්‍යාව කියන්නේ මොකද්ද කියලා පැහැදිලිව කියන්න ඕනේ. අපි කිව්වා මතකයි දේශපාලනය කියලා කියන්නේ දේශය පාලනය කිරීම කියන්නේ. ඒක අපි කයි කතන්දර ගොඩක් කිව්වනේ. ඒතකොට දේශපාලන විද්‍යාව කියලා කියන්නේ සමාජ හැසිරීම අධ්‍යයනය කරන විද්‍යාව කියලා ශික්ෂණය කියලා කිව්වා. ඒතකොට මෙහෙමයි. දේශපාලනය කියලා කිව්ව මොකද්ද? සරලව වටහා ගැනීමේදී දේශපාලනය යන්නේ අදහස් කරේ අපි දේශපාලනය කිරීම යන්නේ. ඒත් ඊට සරල අර්ථකථනයක් කිව්වා. ජනප්‍රිය අර්ථකථනයක් කිව්වා. හැබැයි වාචාන්තර මොනක් සීමා වූ අර්ථකථනයක් කියලා කිව්වා. අපිට ඒ කතාවේ වාචාර්ථ මොනක් සීමා වූ කියන එක මෙතන හැඳින්වීමේ දාගත්තොත් අපිට අවශ්‍ය සහගත වෙනවා. පැහැදිලිද? මේ ප්‍රශ්නෙකට හැම වෙලෙම උත්තර සපයද්දී අපි කපටි සහගත වෙන්න ඕනේ. මේ දේශපාලනයේ හැඳින්වීමේදී ඒක වාචාර්ථයට පමණක් සීමා වෙනවා කියන එක මෙතනදී දැම්මොත් අපිට අවශ්‍ය සහගතයි. හරි? ඒතකොට දේශපාලන විද්‍යාව මිනිස් සමාජ හැසිරීම විවිධ පැතිකඩ තියෙනවා. එයින් අනිවාර්ය වූද අත්‍යවශ්‍ය වූද පැතිකඩක් තමයි දේශපාලන පැතිකඩ කියලා කියන්නේ. මේ දේශපාලන පැතිකඩ ශාස්ත්‍රීය හදාන ශික්ෂණයට අපි කියනවා දේශපාලන විද්‍යාව කියලා. ඒකත් මතකයි? හරි. එතකොට මේ ටියුට් එකට අනුව ඊළඟ මේ ටියුට් එක දීලා දෙනවා. ඒතරවලට මේ විදිහට ගොඩනගා ගන්න පුළුවන් හැදින්වීම. දේශපාලනය හා දේශපාලන විද්‍යාව කියන්නේ සම්බන්ධය ප්‍රශ්නෙට ප්‍රවිෂ්ඨ වෙනවා අපි. දේශපාලනය හා දේශපාලන විද්‍යාව අතර ඇති සම්බන්ධය පරීක්ෂා කිරීමේදී දේශපාලනය යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද පිළිබඳව සරලව අදහස් කරන්නේ නම් දේශය පාලනය කිරීම යන්නයි. එහෙත් ඒ ඉතා සරල අර්ථකථනයකි. නමුත් ජනප්‍රිය අර්ථකථනයකි. නමුත් ජනප්‍රිය අර්ථකථනයක් වේ. අර වාචාර්ථ සින්නේ කියන්නේ අර්ථකථන ජනප්‍රිය අර්ථකථනයක් වේ. දේශපාලන විද්‍යාවෙන් අදහස් කරන්නේ මිනිස් සමාජචර්ය විවිධ පැතිකඩ දක්වන්නට වෙවේ. මිනිස් සමාජචර්ය විවිධ පැතිකඩ සමාජ පැතිකඩ, ආර්ථික පැතිකඩ, සංස්කෘතික පැතිකඩ, ආගමික පැතිකඩ කියලා විවිධ පැතිකඩ තියෙනවා. එයින් අනිවාර්ය වූද අත්‍යවශ්‍ය වූද ආචාර්ය දූ පැතිකඩක් වන්නේ මේ දේශපාලන පැතිකඩයි. මේ දේශපාලන පැතිකඩ ශාස්ත්‍රීය හදාරන ශික්ෂණය දේශපාලන විද්‍යාව වශයෙන් පෙන්වා දිය හැකියි. යනු දේශපාලන හා දේශපාලන විද්‍යාව කුමක්ද දැන පිළිබඳ මේ ආකාරයට සරල වටහා ගැනීමක් සරල හැඳින්වීමක් ගොඩනැගිය හැකි වේ. හරිද?
එතකොට අපි මේකේ අන්තර්ගතයට ප්‍රවිෂ්ඨ වෙද්දී මෙහෙම ලියනවා. දේශපාලන විද්‍යාව අතර සම්බන්ධය ගොඩනගා ගැනීමේදී අපිට ඒ පිළිබඳව කරුණු කාරණා දෙකක් ඔස්සේ නැත්නම් ශීර්ෂ දෙකක් ඔස්සේ ගවේෂණය කළ හැකි වේ. ඒ ශීර්ෂ දෙක මොකක්ද? මම ගන්නවා. නම්බරයට දාන්න හොඳයි. පළවෙනි ශීර්ෂය තමයි දේශපාලනය කිරීම, දේශපාලනය හැදෑරීම යන කරුණු කාරණා දෙක ඔස්සේ දේශපාලන විද්‍යාව ඇති සම්බන්ධය ගොඩනගාගත හැකි වේ. නැත්නම් වෙනස්කම් මනාව පෙන්වා දිය හැකි වේ. ඒතර මේ ප්‍රශ්නේදී ඔයාලට සම්බන්ධතාවයේ සම්බන්ධයෙන් අහන්නත් පුළුවන්. වෙනස්කම් සම්බන්ධයෙන් අහන්නත් පුළුවන්. කෙලින්ම ප්‍රශ්නේ දීලා දේශපාලනයේ හැදෑරීම පිළිබඳව විස්තර කරන්න කියලා එන්නත් පුළුවන්. පැහැදිලිද? මේ දේශපාලනයේ හැදෑරීම පිළිබඳව આવොත් වෙන්නේ අර්ධ විහුගත ප්‍රශ්නයක. හරිද? තේරුණානේ? මේ අපි කතා කරන මේ තුන්වෙනි එක ඇතුලේ ප්‍රශ්න 4-5ක් ආකෘතිය වෙනස් කරලා විවිධ ආකාරයෙන් වලට රචනා ප්‍රශ්න, කෙටි ප්‍රශ්න, අර්ධ ව්‍යුහගත ප්‍රශ්න විදිහට අහන්න පුළුවන්. එහෙනම් මේක අතිශය වැදගත් වෙනවා. හරිද? එතකොට අපි දැන් ප්‍රවිෂ්ඨය වෙනවනේ. මේකේ තියෙන විදිහට ප්‍රවිෂ්ඨයක් වෙනවා. මේ විදිහට ප්‍රවිෂ්ඨ වුණාට පස්සේ මේ ගන්න මේ අනිවාර්යෙන් වීඩියෝ බලන කොමල මෙසේජ් හදලා මේක ඉල්ල ගන්න. එතකොට මේකත් බලලා දෙක බලද්දී හොඳට පැහැදිලිමත් එන්න ඔයාලට. අපි දැන් කිව්වා එතකොට අපි හැඳින්වීම ඉවරයි. හරි? හැඳින්වීමේදී කතා කරා දේශපාලන විද්‍යාව කියන්නේ මොකක්ද? ඒ දෙක අතර සම්බන්ධතාවයක් ගොඩනගා අපිට මේ කරුණු දෙක ඔස්සේ ඒ දෙක අතර සම්බන්ධය ගොඩනගා ගන්න පුළුවන් කියලා කිව්වා. එතකොට මුලින්ම මේ පළවෙනි කරුණ විස්තර කරන්න ඕනේ. පළවෙනි කරුණ තමයි දේශපාලනය කිරීම කියන කරුණ. එතකොට දේශපාලනය කරන කණ්ඩායම් නැත්නම් පාර්ශව දෙකක් ඉන්නවා. ඒ පාර්ශව දෙක තමයි වෘත්තිමය දේශපාලනඥයින් එක් කොට්ටාසයක්. අනිත් කොට්ටාසය මහ ජනතාව. මහ ජනතාව කියලා ගත්තම සෑම මහ ජනතාවම දේශපාලනය කරන්නේ නැහැ. කියන්නේ විශාල වශයෙන් කොහොමරුන් දේශපාලන සහභාගී වෙන්නේ නැහැ. විශාල වශයෙන් දේශපාලන සහභාගී වෙන්නේ නැහැ. මෙතන විශාල වශයෙන් දේශපාලන සහභාගී වෙන කොට්ටාසයක් ඉන්නවා. දේශපාලනය කරන වෘත්තිමය දේශපාලනඥයින් කෙටි ලියලා තින්නේ. එතකොට මහ ජනතාවගෙන් දේශපාලනය පිළිබඳව උනන්දුවක් කොන මහ ජනතාව උන් තමයි වැඩිපුර දේශපාලනයට සහභාගී වෙන්නේ. මහ ජනතාව වශයෙන් ගත්තා. අයි පළවෙනි පාඩමේ කිව්වා දේශපාලනය කියන්නේ රාජ්‍ය පරිපාලන ආණ්ඩු කරන හැඟෙන සංකල්ප පමණක් නෙවෙයි. ඉන් ඔබට ගිහින් පුරවැසියන් සහභාගී වෙන සමාජ භාවිතයක් කියලා. ඒ කතාව තමයි දෙයියනේ මේ මෙතන අපි දැන් මේ දේශපාලනය කිරීම කියන එක කතා කරන්නේ. පැහැදිලිද? මේ ඔක්කොම එකකට එකක් සම්බන්ධයි. හරි? එතකොට දේශපාලනය කරන කණ්ඩායම් දෙකක් ඉන්නවා. වෘත්තිමය දේශපාලනඥයින් සහ දේශපාලන උනන්දුවක් දක්වන මහ ජනතාව. මුන්ට කිව්වා ඇරිස්ටෝටල් සක්‍රීය පුරවැසියා කියලා. හරි? මුන් සක්‍රීයව දේශපාලනයට කටයුතු වලට දායක වෙනවා. අනිත් එවුන් ටික දෙන දේ කාලා වෙන දේ බලාගෙන පාඩුවේ පුළුවන් විදිහට ජීවත් වෙලා ඉන්න જાතියකුත් ඉන්නවා. කියන්නේ ඇවිල්ලා මරලා ගියත් ගණන් ගන්න જાතියක් වගේ පිරිසකුත් ඉන්නවනේ. එහෙම මිනිස්සුත් ඉන්නවා. සමහරුත් තමන්ට ඕනේ මේ මිනිස්සු තමන්ට ඕනේ දේවල් වලින් සක්‍රීයව ක්‍රියා කරලා ආණ්ඩුවෙන් ඒ ඉල්ලීම් දිනා ගන්න කටයුතු කරනවා. හරි අපි දැන් බලමු දේශපාලනය කරනවා කියලා කරන්නේ මොනවද කියලා. දැන් අපි ආණ්ඩුව ගැන දන්නවනේ. ආණ්ඩුව දේශීය පාලනය කරනවා, ආණ්ඩු කරනවා, රාජ්‍ය බලය ගන්න, කියන්නේ රාජ්‍ය ප්‍රතිපත්ති සකස් කරනවා, ක්‍රියාත්මක කරනවා, අන්තර් රාජ්‍ය සමග සමන්තා කටයුතු කරනවා. නැත්නම් වෘත්තිමය දේශපාලනඥයින් කරන කටයුතු. ආණ්ඩුව හරහා වෙන්නේ වෘත්ති දේශපාලනඥයින්ගේ අධීක්ෂණය යටතේ. නැත්නම් ඔවුන් තමයි ඒවා පාලනය කරන්න කියන්නේ ඔක්කොම. හරිද? ඒක අපි කොහොමද දන්න කතාවනේ. එතකොට මහ ජනතාව මොනවද කරන්නේ දේශපාලනය කරනවා කියන්නේ? මහ ජනතාව නෙවෙයිද එකතු වෙලා පක්ෂයක් නිර්මාණය කරන්නේ.
අන්තරය එකතු වෙලා පක්ෂයක් නිර්මාණය කරේ නැද්ද? මහජනතාව සමිති සමාගම් වශයෙන් මුලින්ම ගොඩනගෙනවා. සමිති සමාගම් වශයෙන් ගොඩනගලා හිටියේ සමිතියක් ඔය අන්තරය කියන්නේ අන්තර්ජාතික විශ්වවිද්‍යාල එකමුතුවනේ ඔය. ඒ උන් එකතු වෙලා සමිති සමාගමක් නේ මුලින්ම සමිතියක් සමාගමකුත් නෙවෙයි සමිතියක්. ඒ සමිතිය තමයි පස්සේ දේශපාලන පක්ෂය නිර්මාණය කරේ. පැහැදිලිද? එතකොට දේශපාලන පක්ෂ නිර්මාණය කරනවා. උද්ඝෝෂණ, රැස්වීම, පෙළපාලි, වැඩ වර්ජන යන අදිරි දායකයන් මේ වැඩ වර්ජන රැස්වීම පෙළපාලි උද්ඝෝෂණ ඉල්ලීම් මිලලා තමන්ගේ ඉල්ලීම් ඉල්ලන්නේ. පුරවැසියා සක්‍රියව ක්‍රියා කරලා ඉල්ලන්නේ ඉල්ලීම්. එතකොට 2022 ගත්තම 22 23 වගේ කාලවලදී ආර්ථික අර්බුදය හමුවේදී සිදුවෙච්ච උද්ඝෝෂණ අරගලයක් නෙවෙයි නැත්නම් අරගලයක් වගේ එකක් නෙවෙයි නේද? ඉතින් මිනිස්සු සාමකාමීව කරපු වැඩ අරගලයක් තමයි හරුතාල් වගේ නත්තල එහෙම ගුලන්නේ නෙවෙයිනේ. කොළ ටික තුළ සාමකාමී වැඩ. එතකොට මේ ඔක්කොම දේශපාලනය කිරීම. તો දේශපාලනය කිරීම කියලා අදහස් කරන්නේ මොනවද? අන් ඒවා. එතකොට මේකේ අපි දීලා තියෙනවා චුට් එකේ දේශපාලනය කිරීම සිදු කරන්නා ඕ පුද්ගල කණ්ඩායම් දෙකක් වේ. එනම් වෘත්තීමය දේශපාලනයෙන් සහ දේශපාලනය පිළිබඳ උනන්දුවක් දක්වන මහ ජනතාවයි. ඔවුන් දේශපාලනය කිරීම යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද යන්න පිළිබඳව ඔවුන් දේශපාලනය කිරීම යනුවෙන් අදහස් කරන්නේ වෘත්තීමය දේශපාලනයෙන් ආණ්ඩු ක්‍රියා කරවීම, රාජ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරවීම, ජාත්‍යන්තර සමතා පවත්වාගෙන යාම යන ආදී වේ. දේශපාලන පිළිබඳ උනන්දුවක් දක්වන මහ ජනතාව උද්ඝෝෂණ, රැස්වීම, පෙළපාලි, වැඩවර්ජන ජන ආදියට සම්බන්ධ වීම, ඉල්ලීම් දිනා ගැනීම වෙනුවෙන් කටයුතු කිරීම, හර්තාල් ක්‍රියාත්මක කිරීම යන ආදිය වේ. මේ ආකාරයට වෘත්තීමය දේශපාලනයෙන් පිළිබඳව මෙන්ම දේශපාලන පිළිබඳ උනන්දුවක් දක්වන මහ ජනතාවද දේශපාලනයේ නිරත වෙමින් සිටි. පැහැදිලිනේ? කතා ටික හරිනේ. එතකොට ඒක හරි. එතකොට දැන් මුන්ට දේශපාලනය කරන්න අපි ගත්තම වෘත්තීය දේශපාලනයන්ටවත් දේශපාලන පිළිබඳ උනන්දුවක් දක්වන මහ ජනතාවටවත් දේශපාලනය පිළිබඳ මහා ලොකු පශ්චාත් උපාධි ඩිග්‍රීස් ආචාර උපාධි තියෙනවා දේශපාලන නෑනේ. ඇත්ත කතා. අපි ගත්තම ගියාවුරුදු වල සංග්‍රහණය කරලා තිබ්බා. මහින්ද රාජපක්ෂ රජිමේ තියෙන කාලේ එහෙම මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුව තියෙන කාලේ එහෙම මට ගණන මතක නෑ. කොහමද 50%කට විතර ඕලෙල්ල සම්බන්ධ පුද්ගලයන් හිටියා කියලා. ඒ කියන්නේ පාර්ලිමේන්තුව විතරක්ම නෙවෙයි. හරි? ප්‍රාදේශ සභා, පළාත් සභා, නගර සභා යන මේ සියල්ල එකතු කළා වගේ ගත්තම 50%ක් විතර සාමාන්‍යයෙන් ඕලෙල්ල පස්සෙන් ඉඳලා තියෙනවා. එතකොට කොහොමද දේශපාලනය කරේ? දේශපාලනය කරේ මෙන්න මෙහෙමයි. ඔයාලට මේකේ හොඳ දාලා අවබෝධයක් ගන්න පුළුවන්. ඔයාලා මතකද? දෙන්න. දිලිප් ජයවීර පක්ෂයක් නිර්මාණය කරගන්නවා. පක්ෂ නිර්මාණය වෙන්නේ කවද්ද? 2023 වගේනේ. මතක හැටියට 2023 වගේ තමයි පක්ෂ නිර්මාණය වෙන්නේ. එතකොට මේ පුද්ගලයා තමන්ගේ පක්ෂ පිළිබඳව මහ ජනතාවට දැනුවත් කරන්න මේ ටීවී එකෙන් සංදර්ශන දාලා පුළුවන්ද? මිනිස්සු දැනුවත් වෙයිද? මිනිස්සු දැනුවත් වෙයි. සාමාන්‍ය පුද්ගලයන්. සාමාන්‍යයෙන් ගත්තම ඔයා හිතන්න ගමේ ගොඩේ අරුදු 40ට එහා පිරිස් 60ට එහා පිරිස් වගේ මිනිස්සු මේ රූප දැන් අපි සමාජ මාධ්‍ය හරහා දැනුවත්. තාරුණ්‍යේ ඉතා ඉක්මනින් දැන් මේ සමාජ මාධ්‍ය හරහා දැනුවත් වෙනවනේ. එතකොට මේ වයස් කාණ්ඩ වල පුරවැසියන් දැනුවත් වුණාද? නැහැ. ඒකට මූ මොනවද කරේ? මූ ගත්ත ක්‍රියාමාර්ග තමා ගමේ ගොඩේ හිටපු මේ මිහම මිනිස්සුත් එක්ක සම්බන්ධතාව පවත්වන මිනිස්සයා තමයි ගමේ මුදලාලි කියලා කියන්නේ. මුදලාලි. හරිද? මේ මිනිස්සයාව අල්ලගෙන මේ මිනිස්සයා මාර්ගෙන් මේ ගමේ ගොඩේ හැම කෙනාම දැනුවත් කරේ නැද්ද? දැනුවත් කරා. එතකොට මොහුගේ සංවිධාන මේ මිනිස්සු හරහා ගොඩ නැගුනේ නැද්ද? මුන්ට සංවිධාන සහාය දක්වන ව්‍යවසායකත්වය සම්බන්ධයෙන් මොහු විශේෂයෙන්ම අවධානයක් යොමු කරලා තියෙන මොහු ප්‍රතිපත්ති පදනම් වෙන්නේ ක්‍රියාමාර්ග මොහු පදනම් වෙන්නේ ව්‍යවසායකත්වය මත. කියන්නේ ව්‍යවසායකත්වය කියන ව්‍යවසායකත්ව රාජ්‍යයක් කියලා මෙයා
එතකොට ඒ සම්බන්ධව ස්වයං රැකියා කරන මිනිස්සු ටික එකතු වෙලා ගමේ ස්වයං රැකියා කරන මිනිස්සුන්ට මේ වගේ උපකාර කරනවා කියලා. හරිද? මේ මිනිස්සයා හරහා මේ මිනිස්සයා මේ සංවිධානයේ මුලසුන දරාගෙන වැඩ කටයුතු කරේ නැද්ද? කරා. එතකොට මේ මිනිහාගේ උනන්දුවක් කැපවීමක් අදිෂ්ඨානයක් තිබ්බ හින්දායි එමියා ඒ දැනුවත් කිරීම ටික කරේ සංවිධානගත වුණේ. එතකොට මේ කියන කතාවෙන් වලට අන්තිමට මේක පැහැදිලි වෙනවා. එතකොට මේ කවදා හරි කාලයක තව අවුරුදු අපි හිතමුකෝ අවුරුදු 20ක් කියලා දල වශයෙන් අපි හිතමු අවුරුදු 20ක්. ජාතික ජනබල වේගයට අවුරුදු 65ක් විතර කියන බලය ගන්න 2025 ගන්න. ඔය දස් නෑ අවුරුදු 60ක් ගිහින් තියෙනවා. 1960 නේ ජනතා විමුක්ති පෙරමුණ එන්නේ. 1960 sorry 1965 ජාතික විමුක්ති පෙරමුණ රෝහණ විජේවීරගේ නායකත්වයෙන් බිහි වෙන්නේ 11 අවුරුදු 60ක් විතර බලය ගන්න ගියානේ. කොහොම හරි ගත්තා. මුත් යම් කිසි මට්ටමක සංවිධානයේ වෙලා කොහොම හරි අවුරුදු 20ක් විතර යද්දි බලය ගත්තොත් ඒ පක්ෂයේ මැති ඇමතිවරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු නෙවෙයි. හරි? අපි සාමාන්‍යයෙන් ගොඩක් අඳුරන පාර්ලිමේන්තු මන්ත්‍රීලම ගැන අපි දන්නේ. වැඩිපුර දන්නේ. දැන් අපි මම ගත්තාම අපේ පළාතේ ඉන්න ප්‍රාදේශීය ඇමතිවරු ගැන අපි දන්නවා. අපි වෙන පළාත්වල ඉන්න ප්‍රාදේශීය ඇමතිවරු ගැන දන්නේ නැහැ. ඒ වගේ තත්ත්වවලටපත් වෙනව නේද පසුකාලීන මුන්ට ඡන්දෙ ඉල්ලන්න අවශ්‍ය පහසුකම් ටික මේ මිනිස්සයා දින්නට පස්සේ හදලා දෙනව නේද? එතන මු දේශපාලන ඉගෙනගෙන හිටියද? ඡන්දෙ ඉල්ලන්නේ නැහැ. මොකක්ද තිබ්බේ? අවුරුදු 20ක් විතර කැපකිරීම කරා අදිෂ්ඨානයෙන් බලන් හිටියා. ඒකොල්ලම මු ඇමති කෙනෙක් වෙලා සල්ලිත්වයෙන් අපිට පාට දාගෙන යනවා. හරිද? තමයි වෙන්නේ. සරලව වෙන කතාව ඕක. එතකොට දේශපාලනය කරන්න දේශපාලනය හදාරලා තියෙන්න අවශ්‍ය නැහැ. අවශ්‍ය වෙන්නේ උනන්දුව කැපවීම අදිෂ්ඨාන තිබ්බොත් ඕනම එකට දේශපාලනය කරන්න පුළුවන්. පැහැදිලිද කතාව? හරි. එතකොට ඔයාලා මේ ඡේදම ලියාගමු. වෙනම ලියමු. දේශපාලනයේ සිදු කිරීමට මේක දීලා තියෙනවා. දේශපාලනයේ සිදු කිරීම වෘත්තීය දේශපාලනඥයින්ට මෙන්ම දේශපාලනය පිළිබඳව උනන්දුවක් දක්වන මහජනතාවටද දේශපාලනයේ හදාරා තිබීම අත්‍යවශ්‍ය වන්නේ නැත. අවශ්‍ය වන්නේ ඒ සඳහා උනන්දුවක් කැපවීමක් අදිෂ්ඨානයක් තිබේ නම් දේශපාලනය කිරීමට දේශපාලනය හදාරා නොතිබීම බාධාවක් වන්නේද නැත. හරි මේ හොඳට පැහැදිලි වෙන කතාවනේ. එතකොට ඒක එතනින් ඒක ඉවරයි. ඊට පස්සේ අපි දැන් දේශපාලනයේ හැදෑරීම ගැන ගත්තොත් දැන් ඔයාලා හිතන්නකෝ වෛද්‍ය විද්‍යාව ගමු. උදාහරණයකට වෛද්‍ය විද්‍යාව ගමු. හරිද? වෛද්‍ය විද්‍යාව ගත්තම වෛද්‍ය විද්‍යාව හදාරන හැම එකම එළියට එන්නේ වෛද්‍යවරයෙක් කළා. ඒ වගේ තමයි අධ්‍යාපන විද්‍යාව ගත්තම අධ්‍යාපන විද්‍යාව හදාරන හැම එකම එන්නේ ගුරුපත්ති මාර්ගයෙන්. ඒ කියන්නේ දැන් ඔයතනදෝ විද්‍යාපීඨයට යන හැම එකම මේ ගුරුපත්ති මාර්ගයෙන්. ඒ වගේ අර මොනවද? ඉංජිනේරුවෝ ගත්තත් ඉංජිනේරුවෝ එන්නේ ඉංජිනේරුවෙක් කළානේ. software engineering හදාරන එකේ කොනත් එන්නේ software engineer කෙනෙක් වෙලා. හැබැයි දේශපාලන විද්‍යාව හදාරන හැම එකම දේශපාලනඥයෙක් වෙනවද? මොකක්ද මේක? මේක වෙනස්කම් මේක. වෙන සබ්ජෙක්ට් එකක ගන්න මේක වෙනස්කම් මේක. දේශපාලන විද්‍යාව ප්‍රායෝගික වශයෙන් හදාරන හැම එකම දේශපාලනඥයෙක් වෙනවද? නැහැ. අපි එතකොට කියනවා මේ දේශපාලන විද්‍යාව ප්‍රායෝගිකව හදාරන්නා දේශපාලන විද්‍යාඥයෙක් වෙනවා. තැනද කියන්නේ දේශපාලනයේ ප්‍රායෝගික හදාරන පුද්ගලයා දේශපාලන විද්‍යාඥයෙන් බවට පරිවර්තනය වෙන ගන්න නැත්නම් චින්තනයේ දාර්ශනිකයෙක් වෙනවා. එතකොට ප්ලේටෝ ඇරිස්ටෝටල් දේශපාලනයේ ප්‍රායෝගික කරාද? කරා. හැදෑරුවා දෙකම කරා. එතකොට දැන් අපි කලින් කතා කරා අර ගමේ මුදලාලි මේ විදිහට දේශපාලනය හදාරලා පශ්චාත් උපාධි ගහලා ගෞරව ගහලා උව කරලා අපි දෙන්නේ ගමේ ගොඩේ දේශපාලනය කරලා ජනතාවගේ ඡන්දයෙන් අමු මිනිස්සෙක්. ඒතර ප්‍රායෝගික වශයෙන් දේශපාලනය හදාරන හැම එකම දේශපාලඥයෝ වෙන්නේ නැහැ. උන් දේශපාලන විද්‍යාඥයෝ වෙනවා. හැබැයි ප්‍රායෝගික වශයෙන්
දේශපාලනයේ හැදෑරුවත් දේශපාලනයේ කරත් දේශපාලනයේ හැදෑරීමට බාධාවක් නැහැ. ඔබ දේශපාලනයේ හැදෑරුවත් එකයි ඔබ දේශපාලනයේ කරත් එකයි. තේරෙන කතාව. ඒකට ඔයාලට පැහැදිලි. ඊට මෙතන අපි දීලා තියෙනවා මේ ටියුට් එකේ දීලා තියෙන එක. දේශපාලනයේ හැදෑරීම දේශපාලනය කිරීමට වඩා වෙනස්. දේශපාලනය හදාරන්නා ප්‍රායෝගික දේශපාලනය කරන්නෙකු ලෙස හඳුන්වන්නේ නැත. ප්‍රායෝගිකව දේශපාලනය හදාරන්නා දේශපාලන විද්‍යාඥයෝ වෙති. නමුත් වෘත්තිමය දේශපාලනය දෙන්නෝ දේශපාලඥයෝ වෙති. තමන්ට ප්‍රායෝගික දේශපාලන සිදු නොකලත් දේශපාලනය හැදෑරීමට බාධාවක් නොවේ. වෙනත් විෂයන් සිදු කරන්නේ ප්‍රායෝගික වශයෙන් සිදු කිරීමටයි. නිදසුනක් ලෙස ගත් කල වෛද්‍ය විද්‍යාව හදාරන්නා සියලු දෙනා වෛද්‍යවරුන් බවට පත්වේ. පරිගණක විද්‍යාව හදාරන සියලු දෙනා ඒ අංශ සම්බන්ධයෙන් රැකියාවල නියුතු වේ. අධ්‍යාපන වේදී පිළිබඳ හදාරන සියලු දෙනා අධ්‍යාපනය පිළිබඳ පැතිකඩට යොමු වේ. නමුත් දේශපාලන විද්‍යාව හදාරන සියලු දෙනා දේශපාලනය කිරීමට යොමු නොවේ. ඔවුන් සියලු දෙනාම ඔවුන් අපි හඳුන්වන්නේ දේශපාලන විද්‍යාඥයෝ නමයි. නමුත් දේශපාලනය කළත් නොකළත් දේශපාලනය හැදෑරීමට බාධාවක් නොවේ. ප්‍රායෝගික දේශපාලනය දෙන්නේ උන්ගේ සමහරක් දේශපාලනය හැදෑරීම සිදු කරයි. මේ ආකාරයට දේශපාලනය කිරීම හැදෑරීම අතර වෙනස්කමක් පවතිනාseම මේ අතර පැහැදිලි සම්බන්ධතාවයක්ද පවතී. එතකොට පැහැදිලි සම්බන්ධතාවයක් තියෙනවා කියලා කියනවා. මොකද්ද? පැහැදිලි සම්බන්ධතාවය. මෙහෙමයි. පැහැදිලි සම්බන්ධතාවයක් තියෙනවලු මේ දේශපාලනය හැදෑරීමත් කිරීමත් අතර. මොකද්ද මේ කතාව? ඒ කතාව තමයි මේ කතාව. ප්‍රායෝගික දේශපාලනය කරද්දී කරන්නේ මොනවද? රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය කරනවා. රාජ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාවේ යොදවනවා. වගේම ප්‍රතිඵල ගන්නවා. විදේශ සම්බන්ධතා පවත්වනවා. රාජ්‍ය අතර සම්බන්ධතා පවත්වනවා. ඒ රාජ්‍ය අතර පවත්වන සම්බන්ධතා සාමකාමී සමතාව වෙන්නත් පුළුවන්, ගැටු සහිත සමතාව වෙන්නත් පුළුවන්. හරි? එයාකට විවිධ විදිහට දේශපාලනය කරන්නේම වෙනවා. එතකොට ප්‍රායෝගිකව දේශපාලනය හැදෑරීමේදී අවධානය යොමු කරන ශේෂ්ත්‍ර ගැන ගත්තොත් දේශපාලඥයින්ගේ චර්යාවන් පිළිබඳ අවධානය යොමු කරනවා. හරිද? දේශපාලඥයින්ගේ චර්යාව. දේශපාලඥයින් හැසිරෙන්නේ කොහොමද? මහින්ද රාජපක්ෂ කියන එක හැසිරුනේ කොහොමද? අපේ අනුර කුමාර දිසානායක සහෝදරයා හැසිරුනේ කොහොමද? ඒවා ගැන අවධානය ලක් කරනවා. අතන ප්‍රායෝගික දේශපාලන හදාරන ඒවා ගැන දේශපාලඥයින්ගේ චර්යාව ගැන අවධානය යොමු කරනවා. ඒ කියන්නේ දේශපාලන ප්‍රායෝගික කරන ගන්න දේශපාලනේ හදාරද්දී අවධානය යොමු කරනවා. ඊට පස්සේ ඡන්දදායකයන්ගේ චර්යාව ගැන අවබෝධය අධ්‍යයනය කරනවා. එතනින් ගියාම අපි දේශපාලන ප්‍රතිපත්තියක් සම්පාදනය කළ දෙන්නේ ප්‍රතිපත්තිය කොහොමද? ඒ ප්‍රතිපත්තියේ වැඩසටහන කොහොමද? සාර්ථකත්වය කොහොමද? අසාර්ථකත්වය කොහොමද? ඒක සංශෝධනය වෙන්න ඕනේ කොහොමද? ඒ පිළිබඳ අවධානය යොමු කරනවා. දේශපාලන හදාරද්දී රාජ්‍ය අතර ඇති සම්බන්ධතාවය පිළිබඳ අවධානය යොමු කරනවා. එතකොට එතනින් එහාම ගියා. රාජ්‍යයන් අතර පවතින ගැටුම් ගැන අපි අවධානය යොමු කරනවා. මේ ආකාරයට දේශපාලන කිරීමත් හැදෑරීමත් අතර ඇති ශේෂ්ත්‍ර එක සමානයි. ඒ අතර මේ අතර සනස්කමක් මෙන්ම පැහැදිලි සම්බන්ධතාවයක් එකකින් ගොඩනගෙනවා. පැහැදිලිද? ටියුට් එකේ කියනවා දේශපාලන හැදෑරීම අමතන මොකද ශේෂ්ත්‍ර වන්නේ දේශපාලඥයින්ගේ චර්ය, ඡන්දදායකින්ගේ චර්ය, ප්‍රතිපත්ති සම්පාදනයේ ප්‍රතිපත්ති කියාවේදීම ප්‍රතිපත්තිවල හොඳ නරක සාධනීය හා සාධනීය තත්වයන්, ප්‍රතිපත්ති සංශෝධන විය යුතු ආකාරයන්, ප්‍රතිපත්ති ඉදිරියේදී සකස් විය යුතු ආකාරයන්, නීතිය සාම පවත්වාගෙන යන ආකාරي සමාජ පාලනය යන ආදී විෂයපතේ කෙරෙහි අවධානය යොමු කර ඒ දේශපාලන කිරීමට ඍජුවම අදාළ වේ. මේ කට දේශපාලන කිරීමත් හැදෑරීමත් අතර සම්බන්ධතාවයක් ගොඩනගාගත හැකි වේ. තේරුණානේ? දේශපාලන ප්‍රායෝගිකව කිරීමේදී කරන ඒවා තමයි දේශපාලන හැදෑරීම අවධානය යොමු කරන්නේ. එතකොට අංගවණකෝ මේකේ සාමාන්‍යයෙන් මේ කොටසෙන් ඉතා වැදගත් වෙනවා. මේකෙන් රචනා ප්‍රශ්න හැදෙන්න බොහෝ ඉඩකඩ තියෙනවා. ක්‍රෙඩිට් ප්‍රශ්න හැදෙන්න ඉඩකඩ තියෙනවා. MCQ හැදෙන්න ගොඩක් ඉඩකඩ තියෙනවා.
එතකොට මෙතන කෙටි ප්‍රශ්නයක් හැදෙයි දේශපාලනය කිරීම නෙවෙයි sorry දේශපාලනය හැදෑරීම ආකාර දෙක කියලා. දැන් අපි ඊළඟට කතා කරන්න යන කොටස තමයි මේ ආකාර දෙක. මේක ගොඩක් සෑවල කියන්නේ පාස් පේපර් වලම 2023 හරි 22 හරි මතක විදියට ආවා. දේශපාලනය හැදෑරීම ආකාර දෙකක් දක්වන්න කියලා. එතකොට ආකාර දෙක තමයි පළවෙනි එක ව්‍යවහාරිකව දේශපාලනය හදාරනවා. දෙවෙනි එක ශාස්ත්‍රීයව දේශපාලනය හදාරනවා. හරිද? එතකොට ව්‍යවහාරිකව දේශපාලනය හදාරනවා කියන්නේ මොකක්ද? ව්‍යවහාරිකව දේශපාලනය හදාරනවා කියලා කියන්නේ පතපොතින් පතපොතින් නෙමෙයි සමාජයෙන් අසල්වැසියන්ගෙන් පවුලෙන් පාසලෙන් පන්සලෙන් කඩමණ්ඩියෙන් සමාජයෙන් කොල්ල කෙල්ලක තුල කතා කරලා සමාජ මාධ්‍ය හරහා ආදී විදිහට දේශපාලනය හැදෑරීම තමයි දේශපාලනය ව්‍යවහාරික හදාරනවා කියලා කියන්නේ. ඒක දේශපාලන පිළිබඳ හදාරන විධිමත් දැනුමක් නෙමෙයි. ඒක අවිධිමත්ම ලබා ගන්නා දැනුමක්. මේකට කියන්න පුළුවන් අපිට sorry මම ලියන්න නතුණා. දේශපාලනය අවිධිමත්ම හැදෑරීම සහ විධිමත්ව හැදෑරීම කියලත් මේකට කියනවා. හරිද? අවිධිමත්ම හදාරනවා කියලා කියන්නේ ඒක පිළිබඳ තාර්කානුකූල නැහැ. ශාස්ත්‍රීය නැහැ. නිශ්චිතව පිළිගන්න බෑ. හැබැයි දේශපාලන හදාරනවා. ඔයාලා ගන්න සජීව උදාහරණයකට යා. දැන් දවස් දෙකකට කලින් මේ වීඩියෝ ගන්න හදනවා දෙවෙනිදා. ඊයේ ගන්න දේ වීඩියෝ එක මේ සිග්නල් කේස් එකකින් ගන්න බැරුණා. අද ගන්න. ඒතකොට දෙවෙනිදා ගන්න වීඩියෝ එක. එතකොට සමාජ මාධ්‍ය කතා වුණා වීඩියෝස් දාලා ඒක පෙන්නලා තිබ්බා. අර 2016 මී තොටමුල්ල නායෑම් මෙහෙම ඒ වීඩියෝස් එක්ක දාලා තිබ්බේ. එතකොට ඒවා එතකොට 2005 මහින්ද රාජපක්ෂ ජනාධිපති ධූරේ දල්න කාලේදී වෙච්ච ගම් වතුර නායෑම් වෙච්ච අවතන් වෙච්ච වෙලාවේ ඌ අර චොපරගෙන් ඇවිල්ලා ෂෝ දාගෙන කැමරා දාගෙන මිනිස් වඩාගෙන බදාගෙන දරු වඩාගෙන යනවනේ අඬපුලයින් දාලා අඬ කුමාරන්ට සර්ප කාමරයක් ඇතුළට වෙලා ටීවී එකක් දිහා බලන් ඉන්නවා කියලා දාලා තිබ්බා පෝස්ට් එක මං උට හොඳ එනතුවා වගේ කමෙන්ට් අස්ස ගිහලා මගේ කමෙන්ට් එක බ්ලොක් කරලා තියෙනවා ටැග් එකක් දාගන්න බෑ හරිද එහෙම දාලා තිබ්බා එතන මේ ගොන් කියන්නේ එතකොට දැන් ඒ කතාව Facebook වල විතර නෙවෙයි නේ සමාජ මාධ්‍ය වල විතර නෙවෙයි මට ළමයි ගොඩෙක් තැන් වල කතා වෙනවා මිනිස්සු මෙහෙම වුණා නම් අර විදිහට වුණා නම් අරයා කොහොම කරයිද අරයා හිටියා නම් එහෙම නෙවෙයි එනවා බලනවා කරනවා යකෝ මේක මේ රටේ මේනු අපේ ඌ රටේ පොර ඌ නැති වෙලා මුට හදිසි හරි ගිහිල්ලා මොකක් හරි වෙලා කැලවිලා ගියොත් එම කවුද යකෝ මේක පාලනය කරන්නේ ඔය මතකද අර මාවිල් අරු වේල්ල කැල්ලෙන ලාවේදී ටීවී එකක් අස්සෙටම මිනිහා පාලනය කළා තිබ්බ ලස්සන හාමුදුරන්ට කතා කරන්න වෙන තැනක් තිබ්බනේ හාමුදුරු කතා කරලා කෙලින්ම ඩිරෙක්ට් කතා කරලා කිව්වා වේල්ල කරනවා මිනිස්සු ගොඩක් ඉන්නවා ගන්න ඕනේ කියලා රෑලි විදි මිනිස්සු ඔක්කොම එලිට ගන්න තරම් මෙහෙයුම සාර්ථක විදිහට අනදීලා කරේ නැද්ද කරා මම දැක්ක චතුර කියලා තිබ්බා දවස් 4ක් ගොඩ නිදිමාලාවල ඉන්නේ වැඩ කරලා ඉවර යන්නලු කවුද දවස් 4ක් මේ මෙහෙයුම් මැදිරි වල ඉඳලා ඒව පාලනය කළා දිනවා කියලා පැහැදිලිද එතකොට දැන් ඔය කතාව අපි ගම් මේ කතාව ව්‍යවහාරික විදියට ගත්තම ගමේ ගොඩේ පන්සලේ මහින්ද රාජපක්ෂට ගොට්ටල්ලනේ වුන් සජිත් ප්‍රේමදාසට ගොට්ටල්ලනේ වුන් උන්ගේ කතාව සමාජගත කරා සා සමාජ මාධ්‍ය ඉදාගෙන ඉතාමත් වේගයෙන් සමාජගත කළා දෙනවා හරිද එතකොට ඒක ඇත්ත විදියට පිළිගත්තේ උමුත් හිටියා මොඩ 70 පිළිගත්ත මොඩ 70ත් හිටියා එතකොට ඒක උමුත් සමාජගත කරා එතකොට උන්ගේ දැනුම අරන් තින්නේ කොහෙන්ද ව්‍යවහාරිකව අවිධිමත්ම ගමෙන් කඩෙන් පන්සලෙන් යන්නේන තැනින් තමව දැනුම ගත්තේ පැහැදිලිද මුලවත් පොරේ තියෙන ස්ත්‍රීන් පාර්ලිමේන්තු නියෝජනයේ වැඩි කළ යුතුද කියන ප්‍රශ්නේ පිළිබඳව තමයි ව්‍යවහාරිකව ශාස්ත්‍රීයව ගලපලා තියෙන්නේ හරිද මේ ප්‍රශ්නෙට පිළිබඳව ව්‍යවහාරිකව ගියාම
ඕක තමයි මිනිස්සු දැනුමක් තියෙන්නේ. එතකොට මිනිහ ඉපදිච්ච දවස් ඉඳලා දේශපාලන දැනුම ගන්නවා. ඒ දැනුම ගන්න ප්‍රාථමික සමාජයේ මුලින් ප්‍රාථමික සමාජයකින් ගන්න. ඊට පස්සේ සමාජයෙන් ගන්නවා. මේ ආකාරයට ව්‍යවහාරිකව නැත්නම් අවිධිමත් විදියට දේශපාලනික දැනුම ගන්නවා. ඒකට ඔයාලා බලන්න ස්ත්‍රීන්ට පාර්ලිමේන්තු නියෝජනය වැඩි කළ යුතුද කියලා ප්‍රශ්නයක් මෑත කාලයේදී يعني මීට අවුරුදු දෙකකට විතර කලින් පැන නැගුණානේ. ඒතර කිව්වේ කතාව මොකද්ද? ස්ත්‍රීන්ට දේශපාලනය කරන්න තරම් හයියක් ශක්තියක් බලයක් නැහැ කියන කතාව කිව්වේ. නේ? එතකොට බලන්න බැලුවා මේවල. එතකොට හරියද? ස්ත්‍රීන්ට දේශපාලනය කරන්න හයියක් මේකක් නැහැ කියලා කිව්වා. ඒක පුරුෂයන් විතරක් නෙමෙයි ස්ත්‍රීනුත් කිව්වා. ස්ත්‍රීන්ට තරම් ඔයා හිතන්නකෝ. ගමක් ගත්තම හරි ගෑණියක් හරි චිත්‍රණ අවුල් මේ ගෑණිය ඇවිල්ලා මේ ගෑණිට කිව්වා මම දේශපාලනය කරනවා මම ඡන්දෙ ඉල්ලනවා කියලා. මේ ගෑණිය අල්ලපු ඉතින් කියලා කියන්නේ ඔව් මර්ගි ඡන්දෙ ඉල්ලනවා. ඒකිට කොහෙද දේශපාලනය? ඔහෙට පුළුවන් පිරිමිත් එක්ක හැප්පි වැඩ කරන්න මේකේ. ඈ ඒ කතාවනේ කියන්නේ ඇත්ත කතාව ඒක. එතකොට ස්ත්‍රීන්ට දේශපාලනය කිරීමට හයියක් නැහැ ශක්තියක් නැහැ කියලා කතා වෙනවා. එතකොට ශාස්ත්‍රීයව කතා කරොත් විධිමත්ව ගත්තොත් කරුණු කාරණා න්‍යාය විධික්‍රම ඔස්සේ ගවේෂණය කරලා ස්ත්‍රීන්ට දේශපාලන නියෝජනය වැඩි කළ යුතු ප්‍රශ්නෙට උත්තරේ එන්නේ ওই විදිහට නෙමෙයි. සාමාන්‍යයකට ප්‍රශ්නෙට උත්තරේ ගොඩනගනොත් ස්ත්‍රීන්ට තියෙන ප්‍රශ්න විවිධාකාරයි. ස්ත්‍රීවාදී ප්‍රවේශය අනුව කියනවනම් ස්ත්‍රීන්ට තියෙන ප්‍රශ්න විවිධාකාරයි. ඒ ප්‍රශ්න ඉදිරිපත් කරන්න පුරුෂයන්ට බෑ. උන් විඳින දුක් විවිධාකාරයි, පීඩන විවිධාකාරයි. ස්ත්‍රී පීඩන විවිධාකාරයි, මානසිකත්ව විවිධාකාරයි. ඒවට විසඳුම් සවන්න විසඳුම් දෙන්න පාර්ලිමේන්තුව තුළ අපි ලංකාව ගත්තොත් පාර්ලිමේන්තුව තුළ කාන්තා නියෝජනය සෙත්නන්දර ස්ත්‍රී නියෝජනය වැඩි කළ යුතුයි කියලා ප්‍රශ්නට පිළිතුරු එනවා ස්ත්‍රීවාදී ප්‍රවේශය අනුගත්. ඒ විදිහට න්‍යාය විධික්‍රම ප්‍රවේශ ඔස්සේ කාර්කාණු කතා කරලා බැලුවොත් ස්ත්‍රී නියෝජනය වැඩි කළ යුතුයි කියන ප්‍රශ්නට පිළිතුරු එනවා. පැහැදිලිද? ස්ත්‍රී නියෝජනය වැඩි ඒ විදිහට තමයි මේ ව්‍යවහාරිකව දේශපාලනයේ හැදෑරීමත් ශාස්ත්‍රීය දේශපාලන හැදෑරීමත් කියන දෙකේ වෙනස පැහැදිලිද? නෝට් එක දීලා තියෙනවා. ව්‍යවහාරික ඥානයෙන් දේශපාලන හැදෑරීම යනු අවිධිමත් දේශපාලන හැදෑරීම. එනම් එදිනදා ජීවිතේ ලැබෙන අත්දැකීම් අසල්වැසියන්ගෙන් පවුලෙන් සමාජයෙන් ලබා ගන්නා දැනුම. මේදී ආගමික සමාජීය සංස්කෘතික ආර්ථික යනාදී සාධක ගැබ්වී තිබේ. ඒ කතායි බලන්න දැන් මුස්ලිම් සමාජය ගත්තොත් ඔවුන්ගේ ස්ත්‍රිය කියන තැනත්තේ පාලනයට සම්බන්ධ වෙන තත්ත්වයක් අපිට පේන්නේ නැහැ. දෙමළවල නම් අර නුවරඑළියෙන් ආපු අම්බේ අර කෙල්ල මොකක්ද නාම වල එයාලම හිටියනේ. හැබැයි මුස්ලිම් ජනයාගෙන් ආපු කවුරුත් ඉරියේ නැහැනේ. ඔවුන්ගේ පාලනයට සම්බන්ධ වෙන ඉතාලට. එතකොට ආර්ථික සාධක ගත්තම ආර්ථික වශයෙන් අර මහා රාජපක්ෂ රජුගෙන් ගත්තම කවුද මෙයා? අර ගෑණි කවුද? සෞඛ්‍යනිල් එමෙතන හිටියේ. මතකයි. උන් එහෙම ආවේ මොකටද? කෑදරකමටනේ. ආර්ථිකේ ශක්තිය. ආර්ථික වශයෙන් තවුන්නා. හරිද? ඒතකොට සමාජ ප්‍රශ්න වලට කියන්නේ සමහර දේවල් ගැන හොයද්දී ආගමික පැත්තෙමුත් අදාළ දේවල් තියෙනවා. සමාජ පැත්තෙමුත් අදාළ දේවල් තියෙනවා. සංස්කෘතික විදිහට අදාළ වෙන දේවල් තියෙනවා. ඒ විදිහට තමයි මේ ව්‍යවහාරික දේශපාලන හදාරනවා කියන එකේ තියෙන ඔයාලට හම්බෙන උත්තර. අර අපි ඒ උත්තර කියන්නේ ස්ත්‍රීන්ට පාර්ලිමේන්තු නියෝජනය වැඩි කළ යුතු කියන එක ගත්තොත් හරිද? සමාජ සංස්කෘතික සාධක නැති ගැබ්වී තිබේ. මෙන්න මිනිසුන්ගේ පෞද්ගලික රුචි අරුචිකම් යනාදී ගැබ්වී තිබේ. එක එක මිනිහාගේ රුචි අරුචිකම් වෙනයි මේ කතාව. සමහර ඩයලිනොස් එහෙම පිළි වෙනස්. හරි? සමහර ඩයලිනො අමුතුයි. ඒකගේ රුචි අරුචිකම් නේ. ඒ අනුවත් මේක බලපානවා. ඌ දේශපාලනය කියන්නේ වෙන විදිහට. ඌ දේශපාලනය කියන්නේ වෙන විදිහට. ඇත්ත මේ හැබැයි ඌ කියන්නේ වෙනයි ඌ කියන්නේ වෙනයි. ඒක රුචි අරුචිකම් උන්ගේ. හරිද? නැද ගැබ්බේදී මේ ආකාරයට දේශපාලන හැදෑරීම දේශපාලනයට වඩා විශ්වාසයෙන් නොබදයි.
මේ ආකාරයට දේශපාලන හැදෑරීම දේශපාලන විශ්වාස නොකරයි. අභිධර්මාත්මක ගන්නා දැනුම දේශපාලන විද්‍යාව තුළ අපි විශ්වාස කරන්නේ නැහැ. සමාජ විද්‍යාත්මක ප්‍රවේශය සමාජ විද්‍යාවේ විධික්‍රම ඔස්සේ සංසන්දනය කළ බලලා තමයි සමාජයෙන් ආපු දෙයක් වුණත් දේශපාලන විද්‍යාවේදී ශාස්ත්‍රීය හදාරලා තමයි ඒක පිළිබඳව නිශ්චිතව කියන්නේ. පැහැදිලිද? ඒකයි අදටත් සමහර දේශපාලන දේවල් ගැන නිශ්චිතාර්ථකථන නැත්තේ. දේශපාලන විද්‍යාව කියන්නේ මොකක්ද කියලා ප්‍රාමාණික ප්‍රතිපදුන් අතර පවා අදට නිශ්චිතතාවයක් නැහැ. උන් අවධානය යොමු කරලා යනවා එක එක විදිහට කියලා දෙනවා. මේකේ දෙමෙ ස්ථීර පාර්ලිමේන්තු නියෝජනයේ වැඩ කළ දෙන ප්‍රශ්න ව්‍යවහාරික ඥානය අනුව ලැබෙන පිළිතුර වන්නේ ස්ථීර දේශපාලනය කිරීමේ තරම් ශක්තියක් හා හැකියාවක් නැති බවයි. එය පුරුෂයන් පමණක් නොව ස්ත්‍රීන් තුළද පැවතිය හැකි අදහසකි. මේ එදා පමණක් නොව එදා ඉඳන් සමාජය තුළ පැවත අදහසකි. ශාස්ත්‍රීය දේශපාලනය හදාරනවා කියලා කියන්නේ න්‍යාය උපන්‍යාය විධික්‍රම ඔස්සේ සංසන්දනය කරලා ගවේෂණය කරලා අවසාන නිගමනයට ලැබෙන එක. ස්ත්‍රීට පාර්ලිමේන්තු නියෝජනයේ මේක ගුරුවත් පොතේ තියෙන උදාහරණය මම ඒක තමයි. වෙන ඒවා කියන්න තු ඒකෙන් කියාගෙන යන්නේ දාගෙන පැහැදිලි කරන්න යන්න. ඔයාලට ඒක රිලීස් එක ලියන්නත් පුළුවන් උදාහරණ වලට. ස්ත්‍රීන්ට පාර්ලිමේන්තු නියෝජනය වැඩි කළ යුතුද කියන එකට ස්ත්‍රීවාදී ප්‍රවේශය නැත්නම් විධික්‍රමයේ ඔස්සේ අපි ගවේෂණය කරනවා. හරිද? ඒක ශාස්ත්‍රීය අධ්‍යයනය කරන්න අපි මේ ප්‍රවේශයක් ඔස්සේ රැඩිකල් ස්ත්‍රීවාදී. හරිද? කියන්නේ වෙන විදියක්. මාක්ස්වාදීන් කියන්නේ වෙන විදියක්. නූතනවාදී ස්ත්‍රීවාදීන් කියන්නේ වෙන විදියක්. පශ්චාත් නූතනවාදී ස්ත්‍රීවාදීන් කියන්නේ වෙන විදියක්. මේ ඔක්කොම ඔස්සේ ගවේෂණය කළා අන්තිම නිගමනයට එනවා ස්ත්‍රීන්ට පාර්ලිමේන්තු නියෝජනය වැඩි කළ යුතුයි කියන ප්‍රශ්නෙට පිළිතුරට එනවා. ඒ විදිහ තමයි එන්නේ. එතකොට අපි ශාස්ත්‍රීය පිළිගන්නේ දේශපාලන විද්‍යාව තුළ පිළිගන්නේ මේ ශාස්ත්‍රීය හදාන දේශපාලන විද්‍යාව නැත්නම් විධිමත් අධ්‍යයනය කියන දේශපාලන විද්‍යාව. මර්ගිනා ශාස්ත්‍රීය දේශපාලන හැදෑරීම දේශපාලන විද්‍යාව හැදෑරීමයි දේශපාලන අධ්‍යයනය කිරීමේ නියම හරය වන්නේ මෙයයි. ඒ අනුව තොරතුරු රැස් කිරීම, න්‍යාය, උපන්‍යාය, ප්‍රවේශ තොරතුරු දත්තමත පදනම නිගමන ඉදිරිපත් කිරීම යන ස්ථීර පාර්ලිමේන්තු නියෝජනයේ වැඩි කළ යුතු ප්‍රශ්නයට ශාස්ත්‍රීය හැදෑරීම ලැබෙන පිළිතුරු ඉහත පිළිතුරට වඩා වෙනස් වේ. එෙහිදී දත්ත තොරතුරු උපන්‍යාය මත පදනම පිළිතුරු ගවේෂණය කිරීමෙන් අවසාන නිගමනයට එළඹේ. පැහැදිලිනේ කතාව. එතකොට අපි අන්තර්ගතය කියන එක සම්පූර්ණයෙන් ඉවර කරලා දෙනවා. හරි අන්තිමට නිගමනයට යන්න ඕනේ. නිගමනයට යන්න කලින් ආයෙත් පොඩි මතක් කිරීමක් කරලා නිගමනය කළ මේක ඉවර කරනවා අපි කියලා. හරිද? මෙවයි. ප්‍රශ්නේ මෙట్లా දෙන්නේ දේශපාලන විද්‍යාව අතර සම්බන්ධතාවය පරීක්ෂා කරන්න කියන එකම ප්‍රශ්නේ. මේ ප්‍රශ්නෙට අපි ලකුණු 20 ප්‍රශ්නකට තමයි උත්තර ලියනවා කිව්වේ. හරිද? හරි. එතකොට කොටස් තුනක් ආවරණය කරනවා කියලා කිව්වා. මේ ප්‍රශ්නේ ගත්තම අපි මේ ප්‍රශ්නේ අපි කිව්වා එකම ආකෘතියට අහන්නේ නැහැ කියලා. වචන වෙනස් කළ විදිහට අහන්න පුළුවන් කියලා කිව්වා. ව්‍යුහගත ප්‍රශ්න අහන්න පුළුවන් කියලා කිව්වා. අර්ධ ව්‍යුහගත ප්‍රශ්න අහන්න පුළුවන් කියලා කිව්වා. එතකොට එතනින් ගියාම කෙටි ප්‍රශ්න අහන්න පුළුවන්. MCQ අහන්න පුළුවන් කියලා කිව්වා. කෙටි ප්‍රශ්න දෙකක් නිකන් කටේ වැඩි වගේ තියෙනවා. මොකද්ද? දේශපාලන විද්‍යාවට සම්බන්ධ පරීක්ෂා කරන ආකාර දෙක. දේශපාලන හදාරන ආකාර දෙක කියලා කොටස් දෙකක් නිකන් කටේ වැඩි මේක නිකන් කෙලිම කට දීලා අහන උත්තරේ. කටට දීලාම අහන්න. හරිද? එහෙම අහන උත්තරේ හරිද? එතකොට කෙටි ප්‍රශ්න එන්න පුළුවන් කිව්වා. එතකොට අපි දැන් මේක ලකුණු 20 ප්‍රශ්නක සාකච්ඡා කරලා දේශපාලන විද්‍යාව දේශපාලන අතර සම්බන්ධ පරීක්ෂා කිරීමේදී මුලින්ම හැදිරීමක් කරලා දේශපාලනය කියන්නේ මොකක්ද දේශපාලන විද්‍යාව කියන්නේ මොකක්ද කියලා කිව්වා. ඒකල අපි අර අන්තර්ගතයට ප්‍රවිෂ්ඨ වුණා. කරුණු දෙකක් ඔස්සේ ගවේෂණය කළා මේක සම්බන්ධතාවය ගොඩනගන්න පුළුවන් කියලා. දේශපාලනය කිරීමත් හැදෑරීමත්. දේශපාලනය කරන්න පුද්ගලික කණ්ඩායම් දෙකක් හිටියා කිව්වා. වෘත්තීය දේශපාලනඥයනුයි මහ ජනතාවයි. දේශපාලනය කරද්දී හරිද? උන්ට හොඳට මොනවද තියෙන්න ඕනේ දේශපාලනය කරන්න? තියෙන්න ඕනේ උනන්දුවක් ලැබීමක් අධිෂ්ඨානයක් තියෙන්න ඕනේ කියලා කිව්වා. ඉගෙනගෙන තිබ්බේ නැති එක වැඩක් නැහැ කියලා කිව්වා. ප්‍රායෝගික දේශපාලන හදාරන ඔක්කොම දේශපාලන විද්‍යාඥයෝ වෙනවා කියලා කිව්වා. වෙනත් විෂයන් හදාරන්නේ උන් වෛද්‍යවිද්‍යාවම හදාරන්නේ උන් ඒ හදාරන්නේම කරනවා කියලා කිව්වා. ඒක දේශපාලන හදාරන ආකාර දෙකක් ගැන කතා කරා.
දේශපාලන හැදෑරීමේදී අවධානය යොමු කරන ශේෂ්ත්‍ර ගැන කිව්වා. දේශපාලන කිරීමේදී අවකරණය ගැන කරන ශේෂ්ත්‍ර ගැන තමයි දේශපාලන හැදෑරීමේදී අවධානය කරන්නේ. මේ කිරීම ගැන තමයි හැදෑරීමේදී අවධානයට ගන්න. හරිද? ඒකත් කිව්වා. ඊට පස්සේ මේ දේශපාලන හැදෑරීම ආකාර දෙකක් ගැන කිව්වා. व्यवहारिक දේශපාලනය හදාරන්න පුළුවන්, ශාස්ත්‍රීය දේශපාලනය හදාරන්න පුළුවන්, එහෙම නැත්නම් විධිමත් දේශපාලනය හදාරන්න පුළුවන්, මෙතන අපිට අවිධිමත් දේශපාලනය හදාරන්න පුළුවන් කියලා කිව්වා. හරිද? ඒ ටික අන්තර්ගතයට අදාළ කරලා තියෙනවා. ඒතර අවසානයේට එද්දී අපි අවසානයේ ලකුණු දෙකක් වගේ අපිට ඉතුරු කරලා තියෙනවා. මේ දෙක අපි ගන්න වැඩේ කරන්න ඕනේ. ඕම. අර අපි දැන් කිව්වනේ හෙන කයි කතන්දර වල ගොඩක් කිව්වනේ. හැඳින්වීමේදීත් කයි කතන්දර දැම්මා, අන්තර්ගතෙත් කයි කතන්දර කිව්වා. ඒ ඔක්කොම අවසාන නිගමනයේට අපි අන්තර්ගත කරන්න ඕනේ. අර ඔක්කොම ක්ලියර් නෙවෙයි, පොඩි ෂෝට් රූල් එකක් තුනක් වගේ. කොයි කයි කතන්දර ටිකක් තියෙනවා. අර කියපු ටිකම ඉදර කියනවා. මම දැන් ඔය කියන්නේ ඉහත සඳහන් කරන තොරතුරු අනුව දේශපාලනය හා දේශපාලන විද්‍යාව අතර පැහැදිලි සම්බන්ධතාවයක් ගොඩනැගෙන්නාසේම ඒ අතර පැහැදිලි වෙනස්කම්ද පවතී. ඒ අනුව දේශපාලන කිරීම යනුවෙන් අදහස් කරන්නේ දේශපාලන අධ්‍යයනය කිරීම යනුවෙන් අදහස් කරන්නේ දේශපාලන කිරීමට අදාළ ශේෂ්ඨම අවධානය ඊට පිළිබඳව අවධානය කිරීමයි. ඒ අනුව දේශපාලන කිරීමත් හැදෑරීමත් මේ ආකාරයට පෙන්වා දී හැකි අතර දේශපාලන විද්‍යාව අතර ඇති පැහැදිලිතාව මෙයින් මනාව පැහැදිලි වේ. වගේ ඔයාලගේ වචනින් දාලා කියන්නේ ඒක තියරියක් කියලා දෙයක් නැහැ නේ. අර කිරීම සාරාංශ කරලා ලියන්න දෙන්නේ. ඔයාලගේ වචනින් දාලා සාරාංශ කරලා ලියන්න. එතකොට වැඩේ හරි. එතකොට අපි මේ chapter එක close කරනවා මෙතනින්. දේශපාලනයේ හඳුනා ගැනීම කියන එක දේශපාලනයේ හඳුනා ගැනීම. අපි හෙට අධ්‍යයන ප්‍රවේශ වලට යනවා. අධ්‍යයන ප්‍රවේශ ටික ගැන කතා කරනවා අපි හෙට. ඉඳලා ප්‍රවේශ ගැන ආරම්භ කරනවා. අධ්‍යයන ප්‍රවේශයක් කියන්නේ මොකක්ද කියලා සම්පූර්ණයෙන් විස්තර කරලා අධ්‍යයන ප්‍රවේශ වලට අපි එකින් එක බහින්නේ. ප්‍රවේශ 7ක් කතා කරන්න ඕනේ. එතකොට ඔයාලගේ නෙල්සන් ඉවරයි. වැඩ පිළිවෙල ගැන පොඩි විනාඩියක් විතරක් කියන්නේ. එතකොට අපි මේ පාඩම එකල මේකේ කෙටි ටික සේරම PDF එකක් විදිහට දීලා උත්තර ලියවනවා. ඒකේ උත්තර නම් දෙන්නේ නැහැ. අයව කියන්න ඕනේ මේ වීඩියෝ එක බලලා සාකච්ඡා මාර්ගයෙන් උත්තර ටික වලට ගන්න පුළුවන් විදිහට අපි හදලා දෙනවා. ඊට පස්සේ MCQ ටිකත් පේපර් එකේ දීලා සාකච්ඡා කරනවා. මේක ඩිජිටල් බෝඩ් එක නෙවෙයි normal white board එක. ඒකත් පේපර් එක කොහොමද ඔයාලට ගන්න වෙනවා. WhatsApp message එකක් දාලා ගන්න වෙනවා. හරි. කොහොමද ඒක ගන්න. ඒකට ඒ වැඩට ඉවරයි. එතනින් එහෙම ගියාට පස්සේ පේපර් අපි 6 month වලදී YouTube එක හරහා සම්පූර්ණයෙන් කරනවා කියලා තීරණය කරලා තියෙන්නේ. මාස 6ක් යද්දී සම්පූර්ණ වැඩ ටික ඉවර කරනවා. පාඩම් 15ම ආවරණය කරනවා. මාස දෙකක් ගානේ පළාත් පේපර්ස් ටිකත් පාස් පේපර් ටිකක් කතා කරනවා. අනුමාන පේපර් 15ක් කතා කරනවා තියෙනවා. අවසාන මාස දෙකේ තනිකර පේපර්ස් යන්නේ රිමයින්ඩ් පේපර් එකක් යනවා. ඒක විශේෂයි. අන්තිම මාස දෙකේ තමයි රිමයින්ඩ් පේපර් යන්නේ. ඒකෙන් සම්පූර්ණයෙන් සිලබස් එක අල්ලලා දෙන්න බලාපොරොත්තු වෙනවා. පරමා තියාගන්න පාස් පේපර් සම්පූර්ණයෙන් අපි ආවරණය කරලා 10 15 25 වෙනකම් පේපර් අපිට දැන් ඇවිල්ලා 25 එකත් සම්පූර්ණයෙන් ආවරණය කරනවා. හේතුව 25 පේපර් එකක් ගත්තම 2019 හල්දී ප්‍රශ්න දෙකේ 25 පේපර් එක. 23 ප්‍රශ්න අහලා තිබ්බා. හරි. 23 ඒ ප්‍රශ්න අහලා තිබ්බා. ඒ අහලා තිබ්බේ වෙන විදිය. 23 අහලා තිබ්බේ පිටි විදිය. 25 අහලා තිබ්බේ වෙන විදිය. වෙන විදියට අහලා තිබ්බේ. අනිවාර්යෙන් යන ප්‍රශ්න 4ක්වත් අඩු වෙනවා. ඒක ටික අනුමාන පේපර්ස් ටිකෙන් කරලා දෙනවා. පළාත් පේපර්ස් ටිකක් කවර වුණාට පස්සේ වැඩේ කොට. හරි. මේක සමාජ සත්කාරයක් විදිහට තමයි කරන්නේ. බලන්න පේපර්ස් බලලත් දෙන්න වෙබ්සයිට් එකට අප්ලෝඩ් කළා. අපි වෙබ්සයිට් එකට අප්ලෝඩ් කරනවා. ඒ කියන්නේ ඔයාලට වෙබ්සයිට් එක ඕපන් කරලා පේපර් එක ඩවුන්ලෝඩ් කරලා පැය 3යි විනාඩි 30ක් ඇතුළත විතරයි අප්ලෝඩ් කරන්න පුළුවන් වෙන. පේපර් එක ඩවුන්ලෝඩ් කරොත් පේපර් එක වෙලම ලියන්න ඕනේ. නැත්නම් පේපර් එක ඩවුන්ලෝඩ් කරන්න එපා. තේරුම් ගන්න වෙබ්සයිට් එකේ. අය අප්ලෝඩ් බාර ගන්න නැහැ. ඒතකොට මාකින් හම්බෙන්නේ නැහැ. ඔයාලට අප්ලෝඩ් පර්සනල් නම්බර් එකට දාලා වැඩක් නැහැ. මොකද මගේ පාසලේ ගුරුවරයයි තව ගුරුවරු දෙන්නෙක් කියන්නේ ප්‍රථමකේ යන්න ගුරුවරු දෙන්නෙක් ධම්මල තමයි බලවන්නේ. දෙදෙන්නත් බලනවා. ඒ හින්දා තේරුම් ගන්න නැහැ ඒක. ඒ වෙබ්සයිට් එකට අප්ලෝඩ් වෙන්න ඕනේ. පැය 3:00ක් අතර ලියවෙන්න ඕනේ. ඔය 3:00 කතාව තව කොහොමත් මාස 3යි යන්නේ. 3:00 3යි 10 කරනවම තමයි. මේ වීඩියෝ එක මෙතන ඉවරයි. අලුත් හෙට මධ්‍යම ප්‍රවේශ වලඳ විස්තරයක් කරනවා. ඒගොල්ලෝ මේ විදිහට යනවා. හරි ඕකේ.